මුලින්ම ශ්‍රී ලංකා ක්‍රිකට් හදන්න හිතන් ඉන්න ගැරි කර්ස්ටන්. ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ගැරි කර්ස්ටන් අද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි සැලසුම් ගැන මාධ්‍ය සංකල්පතාවකදී කතා කරා. විශේෂ කරුණු කිහිපයක්ම ඔහුගේ පිළිතුරු ඇතුළත් වුණා. කණ්ඩායමේ වර්තමාන තත්ත්වය ගැන ඔහු පැහැදිලි කරා. ඔහු ශ්‍රී ලංකාවට ඇවිත් මුල් සතියේදී කණ්ඩායමේ ඉන්න ක්‍රීඩකයන් ඇතුළු ක්‍රීඩකයන් 40 දෙනෙක් ගැන සහ ඔවුන්ගේ වටපිටාව ගැන ටීම් ඔඩිට් එකක් කරා කියලත් ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ වෙද්දී දක්ෂතාවයේ තියෙන ක්‍රීඩකයන් ඉන්නවා කියලත් ඔහු සඳහන් කළා. ඒ කණ්ඩායමේ තත්ත්වය බලන්න පහුගිය දවස්වල ගාල්ලේ තිබුණ ඒ කණ්ඩායමේ තරග නරඹන්න ඔහු ගියා කියලා සඳහන් වුණේ. ඔහු සේරටම කලින් තියෙන දක්ෂතා සහ අවශ්‍ය දක්ෂතා මොනවද කියන අවබෝධය අරගෙන තියෙනවා. කර්ස්ටන්ගේ අදහස දැන් අපේ ශ්‍රේණිගත කිරීම වල ඉන්න ස්ථානවලට වඩා දක්ෂතාවයක් තියෙන ක්‍රීඩකයන් ඉන්නවා කියන එක. ක්‍රීඩකයන් තෝරා ගනිද්දී දක්ෂතාවය වගේම සංහිතයට ඔවුන් ගද්දී පැවරෙන රෝල් එක කොච්චර දුරට ඉටු කරන්න පුළුවන්ද කියන දේ සලකලා බලනවා වගේම ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන් නිසා අනකිරීමක් බලකිරීමක් එක්ක උපදෙස් නොදී දත්තත් එක්ක තර්ක ඉදිරිපත් කිරීම තමයි ක්‍රීඩකයන්ගේ අඩුපාඩු හදන්න තියෙන හොඳම විදිහ කියලා කර්ස්ටන් සඳහන් කරා. ක්‍රීඩකයන් IPL වගේ ලීග් වලට සහභාගී වීම ගැන ඔහුට තිබුණේ ධනාත්මක අදහසක්. ක්‍රීඩකයෙකුගේ ජීවිතයට ඒ අවස්ථා සෑහෙන වටිනවා කියන එකයි ඔහුගේ අදහස. ලීග් ඩොමෙස්ටික් සහ ජාත්‍යන්තර තරග කියන සියරම එක අවුරුද්දක ක්‍රීඩකයෙක්ට සම්පූර්ණ කරන්න බැරි නිසා රොටේෂන් පොලිසි එකක වටිනාකමත් ඔහු මතක් කරා. ලෝක කුසලානය ගැන ගැරි කර්ස්ටන් ලොකු බලාපොරොත්තුවක් එක්ක කතා කරා. ලෝක කුසලානයට මාස 17ක් තියෙනවා. ඊට කලින් එක්දින තරග 20ක් 25ක් තියෙන නිසා දකුණු අප්‍රිකාවේ තත්ත්වයන්ට ගැලපෙන විදිහට පන්දු යවන්නන්ගේ high air speed bounce and swing එක වගේම පිටිකරුවන්ට ඒවාට මුහුණ දෙන්න පුළුවන් විදිහට නිර්මාණය කර ගැනීම තමයි ඔහුගේ ඉලක්කය. ආකෘති තුනම අංශ තුනෙන්ම ශක්තිමත් කරගන්න ඕනේ. ඒකට ඕනෑම තත්වයකට ක්‍රීඩා කරන්න පුළුවන් සමබර කණ්ඩායමක් නිර්මාණය කර ගැනීම තමයි ඔහුගේ ප්‍රමුඛතාවය කියලා සඳහන් කරේ. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වෙද්දිත් මොඩර්න් ඩේ ක්‍රිකට් වලට අනුගත වෙලා ක්‍රීඩා කරනවා. සහ පහුගිය ලෝක කුසලානයේ ඕස්ට්‍රේලියා තරගයේ ක්‍රීඩකයන්ගේ පොටෙන්ෂල් එක පෙන්වපු තරගයක් කියලා ගැරි කර්ස්ටන් සඳහන් කරනවා. කාරණාව කන්සිස්ටන්සි එක පවත්වා ගැනීම විතරයි කියලා ඔහු පෙන්වා දුන්නා. කණ්ඩායමට එන බාහිර විවේචන වලින් බලපෑමක් ක්‍රීඩකයන්ට ඇති නොවන විදිහට කණ්ඩායමේ පරිසරය පිරිසිදුව තියාගන්න උත්සාහ කරනවා කියලා කර්ස්ටන් සඳහන් කරා. පාකිස්තානයේදී වගේ ක්‍රිකට් පරිපාලන පැත්තෙන් ඔහුට බලපෑමක් නැහැ කියලා කර්ස්ටන් සඳහන් කරපු නිසා ඔහුට හොඳ දිගුකාලීන සැලැස්මක් තියෙන නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හරි පාරට ගේන්න හැකියාවක් තියෙනවා කියලා ඔහු පැහැදිලි කරා. හැබැයි කවදාවත් වෙනස් වෙන්නේ නැති හැදෙන්නේ නැති පාඩක් තියෙන පරිපාලන ඇතුළු සිස්ටම් එකේ ප්‍රශ්න විසඳෙන්නේ කවදාද? ඒකයි ගැටලුව.